තමයි පල්ලියට ඇතුල්ුනේ. මේක මේ වදිනේ කනත්තක් මැද්ද තමයි මේ පල්ලිය තියෙන්නේ. මම මේක මේ කලින් දැකලා තිබ්බ වීඩියෝ එක. යාළු වහිනවා යාළු. වහිනෝ. අපි වැස්ස දෙමෙනෝ. සුපිරි වැඩේ. Hi guys, welcome back to my channel. ඉතින් මේක තමයි මගේ මේ YouTube channel එකේ වැටෙන පළවෙනි වීඩියෝ එක. අද අපි යන්නේ මාරවිල කුරුසපල්ලියට. මාත් එක්ක තව යාළුවෙක් යනවා මගේ. මම මේ ඇවිල්ලා ඉන්නේ යාළුවව ගන්න. යාළුවාට මැසේජ් එකක් දැම්මා මම මේ දැන් කොහෙද ඉන්නේ, ලෑස්ති වෙලාද, මං ඉන්නේද කියලා. ඉතින් හරි අපි යන් යාළුවව ගන්න. ඔන්න ඉතින් මං යාළුවව ගත්ත යාළුවා ගෙදරින්. ඉතින් දැන් අපි ඉන්නේ කෙරවල පිටියේ. අපි කෙලින්ම දැන් යන්න ඕනි මීගමුව කොළඹ පාරට. ඉතින් මේ යන ගමන් පොඩි කයියක් දානවා අපි දෙන්න. හම්බුනේත් මාසෙකට විතර පස්සේ. මොකද අපි පොසොන් එකෙන් පස්සේ හම්බුනේ නැහැ. පොසොන් එකට ඉතින් රවුමක් දාන්න සෙට් වෙනන් පස්සේ අද තමයි මේ දවස් ගානකට පස්සේ හම්බුනේ මේ. ඉතින් පොඩි කයියක් දාගෙන අපි දෙන්න පටන් ගත්ත අපේ ගමන. ඉතින් දන්නේ නැද්ද පොඩ්ඩ වගණන් ගන්න ඉපා. ඉතින් දැන් අපි ඉන්නේ වැලිසර ආදාහනාගාරේ ළඟ. ඉතින් එච්චර ලොකු දුරක් ආවේ නැහැ තාම. අපි තාම ගමනින් ඉතින් 4 එකකටත් ඇවිල්ලා නැහැ තාම. ජනිත්ලා ගෙදරින් පටන් ගත්තට පස්සේ කිලෝමීටරයක් වගේ දුරක් එන්න ඇති. ඉතින් අපි යනකොට පොඩි වෙහිකලුවකුත් තිබුණා. ඉතින් ඉස්සරහට යනකොට ඉතින් පායයි කියලා බලාපොරොත්තු වෙමු. ඇත්තට වුණොත් නම් මාර කේස් එක වෙන්නේ ඉතින්. ඉතින් කියලා වැඩි දුරක් යන්න හම්බුන්නේ නැහැ. වහින්න ගත්තා. ඉතින් එච්චර ලොකු ඇස්සක් වැස්සේ නැහැ. අපේ පොඩියට ඉතින් තෙමුනේ. ඉතින් අපි පට ගාලා ඉනකට කරලා නවත්ත ගත්තා. ඊට පස්සේ හොඳම වැඩි ගැන අපි යන්න හිටියේ කෝච්චියේ. ඉතින් කෝච්චියේ යන්න කියලා ඉතින් ස්ටේෂන් එකට ආවට පස්සේ කඳානේ අපි එනකොට කෝච්චිය ඉතින් අපිව දාලා ගිහිල්ලා. දැන් ඊට පස්සේ අපි plan B එකට ලෑස්ති වෙලා හිටියෙත් නෑ. හැබැයි ඉතින් plan B එකක් අපි ඒ වෙලාවේ පට ගාලා හදාගත්තා. ඊට පස්සේ අපි තීරණය කරා ඉතින් බයික් එකේ යන්න. මොකද අපි දෙන්න ඉන්නේ දැන් යන්න. කලින් අපේ කීප දෙනෙක් හිටියා යන්න. ඉතින් ඒගොල්ලන්ට එන්න උන්නේ නැහැ. ඉතින් නිවාඩු හම්බුන්නේ නැහැ. ඒ වගේ ඉතින් ප්‍රශ්න කීපයක් වුණා ඒගොල්ලන්ට. ඒ හින්දා ඒගොල්ලෝ ආවේ නැහැ. කොහොම ඉතින් කතාවෙන් අපි ආවා කටුනායකට වෙනකන්. ඉතින් මේ හරිය ගොඩක් කට්ටිය දන්නවා ඉතින් ප්ලේන් වල එහෙම ප්ලේන් යනවා. හොඳට මේ හරිය බලා ගන්න පුළුවන් කොළඹ මීගමුව පාරේ. මෙන්න මේ හරිය ඉතින් ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් අපි ඉස්සර පොඩි කාලේ ආවා ඔතෙන්ට ප්ලේන් යනවා බලන්න. අර බලන්න තිබ්බ තැන කැඩුවට පස්සේ කොහොමද ඉතින් මේ කල්යන්න තේරෙනවා. සමහර දේවල් තේරෙනකොට කාලෙත් ගිහිල්ලා වයසටත් කොහොම හරි අපි ඉතින් කිලෝමීටර් 20ක් 25ක් විතර වගේ පහු කරගෙන ආවා ගඟක් වගේ තැනකට. මම හිතන්නේ මේක ඔයක් වෙන්න ඕනි. ගින් ඔය මට මතක විදියට ඒක ගින් ඔය කියලා තමයි තිබ්බේ. ඉතින් අපි පොඩ්ඩක් එතන ලස්සන හින්දා නවත්තලා ෆොටෝ ටිකක් වීඩියෝ ටිකක් ගත්තා. ඉතින් මේ ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලින්ක් එක අපේ TikTok account වල. ඉතින් ගිහිල්ලා මේ වීඩියෝස් ෆොටෝස් උත් බලලා ලයික් කරන්න මතක ඇතුව. 25ක් විතරම ඇවිල්ලා. ඒ නිසා පොඩ්ඩක් නවත්ත ගත්තා. මාත් එක්ක ආපු යාළුවා ඉන්නා මෙන්න. තාම දැක්කේ නැහැ. සමහරට කලින් ගත්ත වීඩියෝ ටික දකින්න ඇති. අන්න අපි ආවා. පට්ට විදිහක් තියෙනවා. ගන්නේ ඉන්නා කිව්ව පැටියා. ඒකේ මේ පතුලක් පේනවා. හරි අපි ස්වභාව සෞන්දර්යය බලලා ඉවරයි. දැන් අපි ආයි ෆොටෝ ටික අපි දාන්න TikTok එකට. TikTok එකේ බලන්න යටින් දාන link එක. ගිහලා බලන්න. ගම් අපොටක් ගාලා එන්න.
පොඩි අස්සකුත් එන්න වගේ පට කාලා යන්නයි යන්නේ. යන් අපිනේ. ඉතින් පොඩි වෙහෙකලුවකුත් තිබ්බ හින්දා අපි පොඩ්ඩක් ගමන ඉක්මන් කරගත්තා. මොකද කලින් චුට්ටක් අනතුරුනාට මේ පාර කොච්චර නාන්න වේද කියලා දන්නේ නැති නිසා. ඊට පස්සේ අපි ඔහොම ගිහිල්ලා වැටුණ මුහුද අයිනෙන් වැටෙන පාරකට. ඉතින් මේ පාරෙන් ගිහිල්ලා තමයි අපි කුරුසපල්ලියට ගියේ. ඉතින් පළවෙනි පාර තමයි අපිත් යන්නේ කුරුසපල්ලි. ඉතින් මැප් එක දාගෙන තමයි අපි ගියේ. ඒ යනකොට තමයි මෙන්න මේ දීවර ගම්මානේ හම්බුනේ. අපි ඒ ගම පහු කරලා පොඩි දුරක් යනකොට මෙන්න මේ ලස්සන ලොකේෂන් එක හම්බුණා. ඉතින් අපි පොඩ්ඩක් නවත්තලා වීඩියෝ ටිකක් ෆොටෝ ටිකක් එහෙම ගත්තා. පට්ට ලස්සනයි එතන. I tried so hard and got so far, but in the end, it doesn't even matter. ඉතින් අපි එතන පව් කරන් ආයිත් කිලෝමීටර් එකමාරක් විතර වගේ එන්න ඇති. එතකොටම අපිට කුරුසපල්ලිය හම්බුණා මෙන්න මේ විදිහට. අපි මෙතන පාකින් එකක් තිබ්බා. එතෙන්ට අපි දාගත්තේ. එතන බයික් වලට රුපියල් 50ක් ගන්නවා. ඉතින් දන්නේ නැති කට්ටියට ඒකත් වැදගත් වෙයි දානවනම්. ඉතින් අපි බයිසිකලයේ දාපු තැනම අයිනෙන් තිබ්බ පොඩි පාරක් පල්ලියට ඇතුල් වෙන්න. අපි එතනින් තමයි පල්ලියට ඇතුල් වුණේ. මේක මේ මොකද එනේ කනත්තක් මැද්ද තමයි මේ පල්ලිය තියෙන්නේ. මම මේක මේ කලින් දැකලා තිබ්බ වීඩියෝ එක. ඔයගොල්ලෝ දැකලා ඇති සමහරට චමෝ සඳු කියලා අක්කා කෙනෙකුයි අයියා කෙනෙකුයිගේ YouTube channel එකේ වීඩියෝක් දාලා තිබ්බ ඒගොල්ලෝ ගියපු. ඒකේ මම දැක්කා මේක වීඩියෝ දාලා තිබ්බා මේ කනත්තක් මැද්දේ තියෙන්නේ මෙහෙමයි කියලා. අද තමයි මාත් ඇස් දෙකෙන්ම දැක්කේ මේක කනත්තක්. ඊට පස්සේ අපි මෙතන හරියටම කොහොමද බාර වෙන්නේ කියලා දන්නේ නැති නිසා එතන හිටපු අයියා කෙනෙක්ගෙන් අහගත්තා කොහොමද බාර වෙන්නේ කියලා. එයා කියපු විදිහට අපි මේ අතේ තියෙන ඉටිපන්දන් කැමති ගාණක් අරගෙන මෙන්න මේ අපි යන්නේ එකේ දන ගහගෙන ගිහිල්ලා බාර වෙන්නයි තියෙන්නේ. ඉතින් බාර ඔප්පු කරන්න ඕනේ අපේ උසට හරියන විදිහට උස ගානට ඉටිපන්දමක් පත්තු කරන්න ඕනේ. එහෙම තමයි එයා කිව්වේ. ඉතින් අපි ඔහොම දන ගාගෙන ගිහිල්ලා බාර වුණා. බීච් පැත්තට යන්න. අපි ආයි ආපු පාර පැත්තට එනකොට කඩයක් තිබ්බ එක කෑම ಜಾති තිබ්බ. එකෙන් අපි එක ಜಾති වලින් ගත්තා. අපි ඊට පස්සේ ඒ ටික අරගෙන බීච් එක පැත්තට ගියා. හරි. අපි දැන් බීච් එක පැත්තට පොඩ්ඩක් යනවා. බලමු. දන්නේ නැති ඉන්නේ මේ පැත්තේ. අපි ආවේ පළවෙනි පාර මේ. අයියා. ඊට පස්සේ ඉතින් අපිට කොහේ ගියත් අතපය දියන් ඉන්න බැරි හින්දා මේ වගේ ඉතින් මොකක් හරි සූදුවකට අනිවාර්යෙන් යනවා. ඉතින් ඒ වගේ මේ පාරත් පොඩි try එකක් දුන්නා. ඉතින් අපේ වාසනාව උරගා බැලීමක් වශයෙන් මේක try එකක් දැම්ම පොඩි. මේ පාර නම් ඉතින් ජනියාගේ වාසනාව එච්චර දවස සුබ නැහැ. ඒ නිසාද කොහෙද ආවේ නැහැ. මගේ දවස ඊටත් වඩා දැන් දෙයියෝ ඔළුව අත ගාලා කනට ගහන සීන් එකෙන් තමයි මට වැඩේ සිද්ධ වුණේ. මගේ වීඩියෝ එක මම පෙන්නන්නම්කො පොඩ්ඩක් ඉන්නකෝ. එහෙම හැමදාම වාසනාව පැහැදෙන්නේ නැහැ. කොහෙද බං ඔය දැම්මේ? ආවා. අඩු. අය මල්ලි ඔළුව අත ගාලා කනට යහ වගේ සීන් එකක් උනේ. හම්බුන්නේ නැහැ ඉතින්. අයියෝ. අයි අපි ආවා ඉතින් අර කලින් හිටපු දාන්නට ඔයන්න මතක ඇති. මම මෙතන වීඩියෝක් ගත්තේ. ෆොටෝ වගේකුත් ගත්තා. ආයි අපි එතෙන්ටම ආවා වඩ ටිකක් අරගෙන කාලා. දැන් ආයි ආපස්සට යන්නේ ගෙදර. බලමු අපි තව වෙන කොහේ හරි යන්න. ඊට පස්සේ අපි අර මුහුදයිනෙන් තිබ්බ පාරෙන් ආවායි මේන් රෝඩ් එකට. මම හිතන්නේ මේක පුත්තලම මීගමුව පාර.
මේ පාරෙන් අපි ඉතින් ආයි මීගමුව පැත්තට ඇල්ලුවා. මීගමුව බීච් එක පැත්තට චුට්ටක් ගිහිල්ලා අවුරුදු කිපකින් ගියෙත් නැති නිසා ගිහින් එන්න. අපි ඉතින් මැප් එක බලාගෙන වමට දරවන්න ඕනේ දකුණට දරවන්න ඕනේ කේකේ ඉතින් බල අපි ඔහොම ආවා මීගමුව බීච් එකට. බීච් එකේ ඉතින් එදා රතු කොඩි අනම්මනම් එහෙම දාලා තිබ්බේ වයින් එපා එහෙම කියලා තමයි මං හිතන්නේ. රතු කොඩි දාන්න දන්න තරමින්. ඉතින් අපි පොඩි වටයක් දැම්මා. මේක බ්‍රවුන් බීච්. මම අපි ඉතින් යන්න වෙන දැනුකුත් නැහැ. I think කෙලිම මෙහෙට ආවා. අවුලක් නැහැ නේ. ඕනේ අපි vlog එක මෙතනින් නවත්තනවා. දැන් ඇටි දැන් බැටරිත් නැහැ ෆෝන් එකේ. ගෙදර රට ටික ඕනේ අපි මෙතනින් නවත්තනවා. ඔබ සමග මෙතෙක් රැඳී සිටි මම සේනිදු රන්දිත මේ ජනිත් සිරිනායක. සුබ දවසක්. අයි සෙට් අපි කියන්නේ